Hello everyone. Today we are going to learn two important modal verbs may and might. ඉතින් ඔයා සමහර වෙලාවට එළියේ ඉන්නකොට අහස දිහා බැලුවම දකින්නවා අඳුරු වලාකුළු. ඒ වගේම අහසත් අඳුරු වෙලා. ගොඩක් අඳුරු පැහැයක් තියෙන. ඉතින් ඔයාට මොකද්ද හිතෙන්නේ? ඔයාට බොහෝ වෙලාවට හිතෙන්නට පුළුවන් අද නම් වහින්නයි යන්නේ. වැස්ස වහින්න තියෙන chance එක ගොඩක් වැඩි. වහිය කියලා තමයි ඔයාට හිතෙන්නේ. අන්න ඒ වෙලාවට අපි කියනවා it may rain. It may rain. වහීවි කියලා තමයි අපි එතකොට කියන්නේ. එහෙමනම් මොකද උනේ? වහින්න ලොකු chance එකක් තියෙනවා. අන්න ඒ වගේ වෙලාවට අපි මේ දාලා වාක්‍ය ලියනවා. ඒ වගේම තමයි ඔයා සමහර විට දකින්න පුළුවන් ටිකක් තැනින් තැන ඉඳලා හිටලා අඳුරු වලාකුළු කිහිපයක් තියෙනවා. අහස සාමාන්‍ය මට්ටමේ තියෙන ලොකු අඳුරු ගතියක් නැහැ. ඉතින් මොකද වෙන්නේ? එහෙම වුණත් සමහර වෙලාවට වහින්න chance එකක් තියෙනවා. හැබැයි කලින් තරම් වහින්නට තියෙනව chance එකක් නැහැ. එයි ඉස්සෙල්ලා නම් අහස ගොඩක් අඳුරුයි. දැන් මොකද වෙන්නේ? යන්තම්. එතකොට මොකද වෙන්නේ? වහින්න තියෙනව chance එක නැත්තම් අවස්ථාව එහෙමත් නැත්තම් සම්භාවිතාව මොකද වෙන්නේ? ගොඩක් අඩුයි. අන්න ඒ වෙලාවට අපි භාවිතා කරනවා might. might. It might rain. It might rain. වහීවි. හැබැයි සමහර විට. අන්න ඒ තේරුම තමයි අපිට දෙන්නේ. එහෙනම් මොකද උනේ? මේ කියලා දැම්මා ලොකු සම්භාවිතාවක් තියෙනවා දෙයක් සිදු වෙන්නට. might කියලා දැම්මා සිදුවීමේ ප්‍රවණතාවය ගොඩක් අඩුයි. එහෙමනම් මතක තියාගන්න ඕනේ මේ වලින් කියන්නේ බොහෝ විට දෙයක් සිදු වෙන්න පුළුවන් කියන එක. might කියන්නේ සමහරක් වෙලාවට ඒ දේ සිදු වෙන්නට පුළුවන් කියන දේ. ඉතින් ඒ වගේම තමයි මේ වාක්‍යයේ මේ sentences ලියනකොට ලියන ස්ට්‍රක්චර් එකක් රටාවක් තියෙනවා නේද? අපි කොහොමද මේක ලියන්නේ? ලියන ක්‍රමය තමයි අපි සාමාන්‍යයෙන් කරන කෙනා subject එක ගන්නවා. ඊට පස්සේ මේ modal verb මෙතන නම් අපි කතා කළේ මේ එහෙම නැත්නම් might. ඒ වගේම verb එක base form එකකින්. ඒ කියන්නේ verb එක සාමාන්‍යයෙන් සරල වර්තමාන ආකාරයෙන් තියෙනට වෙන කිසිම වෙනසක් කරන්නේ නැහැ ක්‍රියාපදයට. එහෙමනම් කොහොමද අපි ලියන්නේ? subject modal verb verb in base form. ඔන්න අපි ලියන විදිහට අපිට example එකක් ගන්නට පුළුවන්. she may come late. ඇය ප්‍රමාද වෙලා එන්නට පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? බොහෝ වෙලාවට දන්නවා එයා ප්‍රමාද වීමේ සම්භාවිතාව නැත්නම් ප්‍රවණතාවය ගොඩක් වැඩි. ඒ වගේම තමයි she might come late. එහෙනම් මොකද වෙන්නේ? ඇය බොහෝ වෙලාවට එන්න තියෙන chance එක වැඩි, නොපැමිණෙන්න තියෙන chance එක අඩුයි. නේද? එහෙනම් කොහොමද කරේ? එතකොට අන්න ලියපු ආකාරය දැක්ක නේද? subject modal verb verb in base form. ඉතින් ඒ වගේම වාට මේක නෙගටිව් නැතෙන ආකාරයට හරවන්නත් ඕනේ. ඉතින් මොකද කරන්නේ මේ වෙලාවට? මේ එහෙම නැත්නම් might වලට පස්සේ not not කියන වචනේ එකතු කරනවා. ඒ කියන්නේ may not might not. එහෙමනම් අපිට කියන්න පුළුවන් the bus may not arrive on time. බස් එක ගොඩක් වෙලාවට નિયમિત වෙලාවට පැමිණෙන එකක් නැහැ. ඒ කියන්නේ පරක් වෙන්න තියෙන chance එක ගොඩක් වැඩි නේද? ඒ වගේම අපි කිව්වොත් එහෙම the bus might not arrive on time. බස් එක ප්‍රමාද වෙන්න තියෙන chance එක ගොඩක් අඩුයි. බොහෝ වෙලාවට එන්න තියෙන chance එක වැඩි. අන්න අපි එහෙමනම් may not එමත් නැත්නම් might not දාලා කොහොමද sentence එක negative form එකෙන් අපි කිව්වේ. අපි කොහොමද මේක ප්‍රශ්නයකට හරවන්නේ? හරිම සරලයි. මොකද කරන්නේ? එතකොට මෙන්න මේ modal verb එක වෙනවා. මේ එහෙම නැත්නම් might මේක කරන කෙනා මුලට යොදනවා. ඒ කියන්නේ may might subject verb in base form. බලමු එහෙනම් කොහොමද ප්‍රශ්නයක් හදන්නේ කියලා. May we find a better solution soon? අපිට ඉක්මනින්ම හොඳ විසඳුමක් ලැබේවිද? එහෙනම් අපි විසඳුමක් ලැබේවිද කියලා අහනවා. ඒ වගේම might they arrive early? ඕන් ටිකක් කලින් පැමිණේවිද? might they arrive early? එහෙමනම් අපිට මේ එහෙම නැත්නම් might මුලට දාලා ප්‍රශ්නයක් අහන්නටත් පුළුවන්. ඉතින් අපි එහෙනම් කතා කළා කොහොමද මේ might positive negative සහ question ආකාරයෙන් යෙදෙන්නේ කියලා. ඊට අමතරව මේ සහ might කියන modal verbs එක අපි භාවිතා කරනවා permission එකක් ගන්නකොට. අපි කෙනෙක්ගෙන් මොකක් හරි දෙයක් අවසරයක් ඉල්ලනකොට නැත්නම් දෙයක් විමසනකොට අපි භාවිතා කරනවා මේ might ගොඩක් වෙලාවට formal විදිහට රික්වෙස්ට් කරන වෙලාවෙදී.
අපිට කියන්න පුළුවන් may I come in මම ඇතුළට එන්නම්ද සමහර විට පන්තිය පටන් අරන් ක්ලාස් එක පටන් අරන් ඔයා යනකොට. එතකොට මොකද කරන්නේ? එකපාරටම ඇතුළට යනවද? නැහැ. අපිට පර්මිෂන් ගන්න ඕනේ. අපි ඒ වෙලාවට මොකද කරන්නේ? may I come in මම පන්තිය ඇතුළට එන්නද කියලා අහන විදිහ තමයි ගරුසරු ඇතුව නැත්නම් අපි ආචාරශීලී ලෙස මම පන්තියට එන්නන්ද කියලා අහන්නා වූ ආකාරය. අපිට මයිට් දාලා ප්‍රශ්නයක් අහන්න පුළුවන් might I ask a question මම ප්‍රශ්නයක් අහන්නම්ද කියලා. ඉතින් බොහෝ වෙලාවට might කියන එක ගොඩක් polite ඒ වගේම ගොඩක් close විදියට කෙනෙක්ගෙන් අහනකොට තමයි අපි ඒක භාවිතා කරන්නේ. ගොඩක් වෙලාවට දැන් ගොඩක් කලාතුරකින් අඩුවෙන් තමයි might දාලා questions අහන්නේ. නමුත් මේ කියන එක අපි ප්‍රශ්නයක් අහනකොට එහෙම නැත්නම් permission ගන්නකොට නිරන්තරයෙන්ම භාවිතා වෙනවා polite විදිහට කෙනෙක්ගෙන් දෙයක් විමසන ආකාරය. එහෙමනම් අපි කතා කරා කොහොමද මේ සහ might යොදන්නේ කියලා. ඉතින් මම හිතන්නේ ඔයාලා හොඳින් තේරුම් ගන්න ඇති කියලා. කොතෙක් දුරට තේරුණාද කියලා බලන්න අපි පොඩි ප්‍රැක්ටිස් එකක් කරලා බලමු. ඉතින් මම මෙතෙන්දී ඔයාලට sentences හතරක් දෙනවා. ඔයාලට ඒ අදාළ සිංහල meaning එකක් මම දෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ එතෙන්ට ගැලපෙන්නේ නේද? එහෙම නැත්නම් might ද කියලා බලලා ඒ අදාළ blank එක fill කරන්න තියෙන්නේ. First one. We plan go on a trip. අපි බොහෝ විට trip එකක් යාවි. Number 2, I blank win a lottery. මම සමහර විට lottery එකක් දිනාවි. Number 3, he blank remember my name. ඔහුට මගේ නම සමහර විට මතක තියේවි. Number 4, she blank attend the meeting tomorrow. ඇය බොහෝ විට හෙට meeting එකට සහභාගී වේවි. Pause the video and try and after that let's discuss the answer. බලන්න එහෙමනම් මොනවද හරි ආන්සර්ස් වෙන්නේ කියලා. ෆස්ට් වන් අපි බොහෝ විට ට්‍රිප් එකක් ගියාලු. දැන් මොකද වෙන්නේ? සිදුවෙන්නා වූ ප්‍රවණතාවය වැඩි. එහෙමනම් we may go on a trip. number 2 මම සමහර විට ලොටරි එකක් දිනාවි. සිදුවීමේ සම්භාවිතාවය අඩුයි. එහෙමනම් මොකද වෙන්නේ? I might win a lottery. number 3 ඔහුට මගේ නම සමහර විට මතක තියේවි. දැන් මොකද වෙන්නේ? අඩු සම්භාවිතාවක් තමයි සිදු වෙන්නට තියෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ? He might remember my name. might. fourth one ඇය බොහෝ දුරට හෙට මීටින් එකට සහභාගී වේවි. දැන් මොකද වෙන්නේ? බොහෝ දුරට සිදු වෙනවා. chance එක වැඩි. එහෙනම් මොකද වෙන්නේ? She may attend the meeting tomorrow. She may attend the meeting tomorrow. එහෙනම් මම හිතන්නේ ඔයාලා හොඳින් තේරුම් ගන්න ඇති කියලා. කොහොමද අපි අද කතා කරේ මොන වෙලාවටද කොහොමද මේ සහ might යොදන්නේ කියලා නැවතත් මතක් කරගොතින් අපි කතා කළා. මේ කියන එක යොදන්නේ බොහෝ වෙලාවට දෙයක් සිදුවීමේ ප්‍රවණතාවය වැඩි. ඒක සිදු වෙන්න තියෙන chance එක වැඩි. ඒ වගේම might කියන එක යොදන්නේ යම් ආකාරයෙන් ඒ දෙයක් සිදු වෙන්න තියෙන ප්‍රවණතාවය අඩුයි. සමහර විට ඒක සිදු වෙන්න chance එකක් තියෙනවා නම් අපි අන්නේ වෙලාවට might කියන එක යොදනවා. ඒ වගේම ගොඩක් වෙලාවට permission ඉල්ලනකොට අපි කෙනෙක්ගෙන් දෙයක් විමසනකොට polite විදිහට ගරුසරු ඇතුව මේ යොදලා තමයි බොහෝ වෙලාවට අපි රික්වෙස්ට් කරන්නේ. අපි බොහෝ වෙලාවට might යොදන්නේ ගොඩක් close කෙනෙක්ගෙන් දෙයක් ගොඩක් ගරුසරු ඇතුව දෙයක් විමසනකොට. ඉතින් බොහෝ වෙලාවට might old fashions ඒ වගේම තමයි අපි නිරන්තරයෙන්ම භාවිතා වෙන්නේ නැහැ මේ වගේ. කොහොම වුණත් මම හිතන්නේ මේක තේරුම් ගන්න ඇති කියලා. That's all for today. Now you can understand may and might correctly in English. If you like this lesson, please like, share and subscribe to U4U Easy for more English grammar lessons in Sinhala. See you in the next video. Thanks for watching.